ඇත්ත නැතනම් දන්නේ නැහැ. මේ බොරු වෙන්න ඇති මං හිතන්නේ ඒවට කතා වාතල් හින්දා කියන්නම් මේ අර ලයිෆ් බෝයි වල එහෙම ෆීනෝල් තිබ්බා කියන ඉස්සර. ලයිෆ් බෝයි කියලා තමයි જાතිය තියෙන රතු පාට එකක්. ෆීනෝලුත් ඇත්තටම මේ සාමාන්‍යයෙන් වාතන නිරාවරණය වෙලා තිබ්බම රතු පාටයි. ඉතින් සබන් වල එහෙම ඔය ෆීනෝල් තිබ්බා කියලා කියනවා. ෆීනෝල් පස්සේ සබන් වලින් අයින් කරනවා කියලා කියනවා. ඒ කියන්නේ ෆීනෝල් සබන් වල තියෙන එකේ ප්‍රශ්නේ මේකයි. ප්‍රශ්නේ කියන්නේ මෙහෙම එකක් ඒ කතාව. හරිද? දැන් මේ ෆීනෝල් කියන්නේ ඊටා ඉහළ විස බීජනාශක ගුණ එහෙම තියෙන කෙනෙක්. විස බීජ විනාශ කරන්න එන්න යාට පුළුවන්. ඒ සබන් වගේ දෙයකට සාමාන්‍යයෙන් ෆීනෝල් එහෙම දැම්මොත් එතකොට හොඳයි. ඉතින් විස බීජ විනාශ වෙනවා ඒකේ. බැක්ටීරියා නම් මනම් ශුද්ධ ජීවීන් ටික විනාශ වෙනවා. හොඳයි නවුලක් නැහැ. ඔගේ කේස් එක ෆීනෝල් ටිකක් සැර වැඩි. විස බීජනාශකයක් වශයෙන් ඕනෝටත් වඩා සැරයි. ඒතර ෆීනෝල් වගේ දේවල් තියෙන සබන් ඇඟේ ගෑවහම ඒ වගේ ඇඟට අහිතකර ශුද්ධ ජීවනුත් විනාශ වෙනවා, හිතකර වුණුත් විනාශ වෙනවා. ඇඟේ ඉන්නවා වෙනම මේ ඇඟට හිතකර ශුද්ධ ජීවින් ඉන්නවා හැමේ. ඒගොල්ලෝ ඇඟට අහිතකර ශුද්ධ ජීවින්ට එන්න දෙන්නේ නැතුව උන් හැමත වෙලා ඉන්නවා. ඒ කියන්නේ ඇත්තටම මේ ඇඟට හිතකර ශුද්ධ ජීවින් ඉන්න නිසා තමයි අහිතකර උන්ට එන්න බැරි. හරි. ඒතර උන් ටික වටිනවා අපිට. උන් නැති කරන හරියන්නේ නැහැ. උන්ට ඉන්න ඕන. හැමේ ඉන්නවා ඒගොල්ලෝ. ඒතර දැන් මේ ෆීනෝල් වගේ ඒවා තියෙන සබන් වර්ග ගෑවම වෙන්නේ විස බීජද නැත්නම් ඇඟට හිතකර බැක්ටීරියා දදල්නේ ඔක්කොම උන් ටික විනාශ වෙනවා. නරකේ වුණොත් විනාශ වෙනවා. ඒතකොට හොඳේ වුණොත් විනාශ වෙනවා. හැබැයි කේස් එක දැන් මුළු හැමම ඕපන් නේ. දැන් වර්ධනය වෙනකොට සමහරකට හොඳේ උන් නැති හින්දා අලුත් මේ උන්ට අර බ්‍රෑන්ඩ් නිව් නරකේ උන්ට අවිල්ල වර්ධනය වෙන්න පුළුවන් දැන් හැමේ. ඒතර ඒකෙන් ප්‍රශ්න වෙන අර විවිධාකාර ඔය හැමේ රෝග අනම්මනම් එන්න පටන් ගන්නවා ඒකත් එක්ක. හැබැයි අර සබන් ගෑව ගමන් හොඳ වෙනවයි. අර සබන් ගාපු ගමන් ඒක හරියනවා. ඇයි සබන් ඔක්කොම විනාශ කරනවනේ. වෙන සබන් జాතියක් ගෑවට හොඳ වෙන්නේ නැහැ. ඒතර මිනිස්සු හිතනවා යකෝ මේ සබන් කැටේ මාරයිනේ මේක ගෑවොම විතරයි මේ ලෙඩේ හොඳ වෙන්නේ. වෙන සබන් කැට ගෑවට හොඳ වෙන්නේ නැහැ. ඇත්තටම ලෙඩේ හැදුවේ අර සබන් කැටේ. හොඳ වෙන්නේ ඒ සබන් කැටේ හින්දා. ඒතර අන්තිමේට මිනිස්සුන්ට වෙනවා මුළු ජීවිත කාලෙම ඒ සබන් කැටේම ගන්න. ඒතර ඒ සබන් කැටේ ගත්තා කියන්නේ අනාතයි. ගත්තා කියන්නේ ඒ සබන් කැටේ ඉවර වෙනකොට දැන් ගොඩක් වෙලාවට සමහරක් යෝන් ඇති විශේෂ වර්ග බලලා සබන් ගන්න. ගොඩක් යෝ මොනවා හරි සබන් කැටයක් දෙන්න කියලා. ඒ කියන්නේ මොනවා හරි තියෙනක් දෙන්න. ලාභෙට දෙන මොකක් කරේ අඩුව සබන් කැටේ දෙන්න වෙන්නේ නාණ්ඩනේ ඕක හොදලා යන එකනේ කියලා මේ මොකක් කරේ සබන්නේ අර වර්ග බ්‍රෑන්ඩ් නැහනේ. ඒතර පළවෙනි එකට මොකක් කරේ එකට ලයිෆ් බෝයි කැටයක් කොහෙන් හරි සෙට්ලා ඒක ගාලා මම දැන් නම් එහෙම නැහැ. දැන් එහෙම තත්ත්වයක් නැහැ. ඒක ඉස්සර තිබ්බයි කියලා කියන කතන්දරයක් ඇත්ත නැත්ත දන්නේ නැහැ. බොරු වෙන්න ඇති ගොඩක් වෙලාවට ටිකක් ලොකු කම්පැනිස් වලින් එහෙම වැරදි වෙනවා අඩුයි. ඉතින් දන්නේ නැහැ කොහමද. ඒක උපක්‍රමයක් වශයෙන් එහෙම කරා කියලා එම සමහරු කියනවා. ඒ කියන්නේ ඒ සබන් කැටේට ෆීනෝල් තියෙන නිසා මිනිස්සු ඒක මුලින්ම ගෑවොත් ඊට පස්සේ හැමදාම ඒක ගන්න වෙනවා. මොකද නැත්තම් අර කියපු ප්‍රශ්නෙත් එක්ක විවිධාකාර අහිතකර ශුද්ධ ජීවීන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. අර කමෙන්සල්ස්ලා ටික ඒ කියන්නේ අර ඇඟට හිතකර ශුද්ධ ජීවීන් ටික නැති වෙන හින්දා. එහෙම තියෙනවා. කර ෆීනෝල් කියන්නේ ඒ විදිහේ විස බීජ නාශකයක්. මම